හලෝ යාළුවනේ මොකෝ වෙන්නේ අද මචං වෙනස් වීඩියෝ එකක් තමයි ගෙයල්ලා තියෙන්නේ උඹලට තේරෙන්නේ නැහැ කොහොම හරි හරිද හෙන සෙට් එකක් එක්ක කැලෑවකට රින්ගන්න යන්නේ ඈ යාළුවනේ අපේ ගමින් කට්ටියත් එක්ක අපි පොඩ්ඩක් ඇවිදින්න ගියා. කීරිය නෙවෙයි ඉන්නේ සීරියස් මේක අපේ කැලේ ගම්මත් තමයි ආයි මේ කැලෑව යාළුවනේ ගොඩක් කටු ಜಾති සහ විෂ ගස් සහ ඒවා තියෙනවා ගායිස්. හෙන සෙට් එකක් ඉන්නවලු ඉතින් කොහොම හරි අද පොඩ්ඩක් ඉන්න තමයි බැලුවේ බලද්දි අනිවාර්යයෙන්ම මචං වීඩියෝ බලන්න ඉතින් ඒ කට්ටිය වයින් මේ අත මං ඉතින් සූසු පයිදි ගායි අපි ආවා ඇතුළට පේනයිද වටේම කැලෑව ඔයාලා පේනවනේ ගැම්ම ගත්තා අරන් තියෙන්නේ ඉතින් වෙනස් වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක වෙන්නේ ඔයාලට පේන ඇතිනේ වටේම කැලෑව තියෙන අත මංගොත් කියලා වෙනවා හරි යාළුවනේ අපි ඉතින් කැලෑව ඇතුළට ආවා යාළුවනේ. ඉතින් අපි අච්චාරුවක් දානවා කියලා තමයි යාළුවනේ කැලෑවට ආවේ. ඉතින් අපි තව පළතුරක් ගෙදර තියෙනවා ගායිස්. අපි තව දෙයක් හොයාගන්න කියලා ආවා. බලද්දි ගායිස් අපිට අඹරැල්ල හම්බුණා. අඹරැල්ල ගහක්. අපි ඉතින් බලමු අඹරැල්ල තියෙනවා. මේ එතන අපි එතනට ගිහිල්ලා බාද්දි ඇන්ටි කෙනෙක් කිව්වා මේ බල්ලෙක් ඉන්නවා හපනවා කියලා 3 දිනක් හපලලු තියෙන්නේ කියලා කිව්වා. ඉතින් මේ කට්ටිය මේ ඇතුළට යනවා. ඉතින් ඔයාලත් මේ ඇතුළට පොඩ්ඩක් යනවා නම් පරිස්සමින් අනිවාර්යයෙන් යන්න. මේ ආස්සේ ඔයාලා ඇති පොළොංගු නයි වර්ග ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආවා අම්බ්‍රෙල්ලා ගහ ගාවට. ඉතින් ඔය ඉස්සරහා ගෙදර මේ අංකල් අපිට සුපිරිම සහයෝගයක් දුන්නා ගයිස් අම්බ්‍රෙල්ලා කඩන්න කියලා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න මචං මේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් අර අංකල් අපිට කිව්වා මේ ඒ අංකල් නෙමේ මේ ඒ ඇන්ටි කෙනෙක් කිව්වා මේ ඒ බල්ල හැමදාම 3 දිනක් කැපුවා කියලා කිව්වා. ඉතින් අපි කිව්වා අපි සහයෝගයක් දුන්නා ඒ අංකල්. ගොඩක් thank you කියලා අපි කිව්වා. ඉතින් අපි කඩා ගන්නද කියලා මේ ඇන්ටි තමයි කිව්වේ මේ එයාලා බල්ලා 3 දිනක් හැපුවලු. ඊට පස්සේ අපේ ගොල්ලෙන් නැග්ගා. ඒ කියන්නේ මේ අපේ ළමයි කියන්නේ එයා පොඩි වයසක කෙනෙක් එයා නැග්ගා. ඉතින් අපි ඊට කැඩුවා එයා. ඉතින් ඒ කොල්ලා මේ නැගලා වෙල්ලා අඹරැල්ලා ටිකක් කඩන නැග්ගා. ඉතින් බාණ්ඩ මේ එයා කිව්වා මේ එයා ගෙදරදීම පොල් ගස්සෙම නගිනවලු කියලා කිව්වින්ද අපි කිව්වා හරි කමන්නේ එහෙනම් මේ ඔයාලා කඩන්න. ඊට පස්සේ මේ එයා කඩන්න නැග්ගා. මෙන්න මේ මල්ලි තමයි අපිට සුපිරිම සහයෝගයක් දෙන්නේ. ඉතින් මරු ඉතින් මෙයා කුමයි නැග්ගා. ඉතින් අම්බරෙල්ලා අපි කුමයි කඩාගත්තා. ඉතින් ඊට පස්සේ තමයි අර ඇන්ටි ආයි ඇවිල්ලා කිව්වා මේ බල්ලා හපයි මේ ඔයාලා බලාගෙන ඔහම කියලා කිව්වා. අපිට මේ ඇන්ටි කිව්වා මේ බල්ලා මේ හපනවා කියලා. එන්ද මේ දැන් අපි මේ බලන්න මේ සාක්ෂි තියෙනවා කල්ලා තියෙන්නේ කොහොම ඉතින් යාළුවනේ අපිට පොඩ්ඩක් එතන මේ නිකන් පොළොංගුන්ගේ නිකන් ගඳක් වගේ ආවා. ඒෙන්ද පොඩ්ඩක් අපි මේ එතනින් චුට්ටක් යහට පොඩ්ඩක් ආවා. නැත්නම් අපිට බය හිතුණා ගයිස් කවුරු හරි ගහයි කියලා. ඒ කියන්නේ නයික් වගේ ගැහුවොත් ඉවරයි නේද. අපි ටක් ගාලා එහා පැත්තට ගොඩ වුණා. ඊට පස්සේ මේ අම්බ්‍රෙලා ගෙඩියකුත් ගන්නා. හරි යාළුවනේ ඉතින් දැන් අපි අම්බ්‍රෙලා කඩාගෙන ඉවරයි. දැන් ඔය තියෙන අපේ අම්බ්‍රෙලා ටික සුපිරි. ඉතින් ගයිස් මෙයාලා කිව්වා මේ සංකේත් ඉන්නවා අම්මට සංකේත් අම්මා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ අපේ චූටි මල්ලි ඉන්නවා ආයි ගැම්මන මේ වලි තමයි නැගලා ගැඩුවේ සුපිරි. දැන් අපි යාළුවනේ කෙලින්ම ගෙදර යන්නේ නැහැ. අපි මේ ඔය කැලෑවේ මැද නිකන් ඇලක් වගේ එකක් තියෙනවා. මේ අපි එතනට ගිහිල්ලා එමු. මෙයාලා කිව්වා ඇලට ගිහිල්ලා පොඩ්ඩක් කකුල හොදගෙන එනම මෙයන් කියලා. මේඳ අපි දැන් මේ යනවා මේ ඇල ගාවට යනවා හොදන්න කකුල චුට්ටක් හොදගෙන අතපය හොදගෙන එනවා කියලා. එඳ අපි යනවා. guys අනිවාර්යෙන් වීඩියෝ බලන ගමන් අනිවාර්යෙන් channel එක subscribe කරන්න like එකක් දාන්න comment එකක් දාන්න. ඉතින් guys මම මෙතනින් යද්දි මම නිකමට දැක්කේ guys
මේ මෙතන මේ ගහ කඩාගෙන ලාවට වැලා තියෙන ගයි කැඩුනොත් ආගරි ඔළුවට එම් වෙන්නත් ඉවරයි. ඉතින් අපි ගෝ තව එක ළමෙක් ඉන්නා එයා පොඩ්ඩක් අතමං වුණොත් හොයාගන්න වෙලිද අපි ගෝ එයා ඉස්සරහා ඉන්න ඔයා කිය. ඊට පස්සේ මේ අපි ගියා කෙලින්ම හොයාගෙන ඉතින් මේ මල්ලියව ගයි සුවර් ගන්න බෑ ටක් කවන්නේ නැහැ කියලා ඉතින් ගියා. ඉතින් guys මේක මා ලස්සනයි guys. අපි ඉන්නවා ගැම්මා මම ඉන්නවා. ඕකේ නම් guys අපි යන් එකක් ගාලා අපි ආව ඇලට ඇල නෙමෙයි බං මේකට යන මාළු ඉන්න මේකක් වගේ පේනද අදලත්තක් තියෙනවා මේ මාළුත් දඟලනවා බා බයින්න එපා මේ යාළුවනේ මේකෙන් අපි කොට කකුල හොද ගන්න කියලා ආවේ සෙට් එකේ ඉන්නවා සංගේතුත් ඉන්නවා ගැම්මත් තමයි සුපිරි අරුන් කකුල හොද ගන්නවට බලන්න සුපිරි හොදනවා මෙතන බයිට් එකක් කනගාන ඉන්න දැන් මේ මු උඹට කනවා බා ඒ යස්සි කවන්නේ ගැම්මත් යාළුවනේ තව එකක් තියෙනවා මෙන්න මේ කැලෑම ඇති සුදු වැලි තියෙනවා ඔල්ලෝන පස්සේ පෙන්නන්න ලින්දේ සීන් එක මේ සුදු වැලි තියෙන දන්නේ යවන්ද බැයි මෙතන ලින්දක් තියෙන අර හරියට ඔව් ඒ ලින්දේ ඉස්සර වලගම්බ රජුරෝ යද්දිම නිදානයක් කරලා තියෙනවා සීන් එකක් තියෙනවා අපි ඔයාලට ඒක පෙන්නන්න අම්මට වේ උඹට කන නෙමෙයි බම් මේ හරි ගායි තේනවා අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු ඉතින් සුපිරි එල එතෙන් ගිහිල්ලා හම්බෙමු යාළුවනේ මන් තමා එකම කැමරා කරුවෙට ඉන්නේ මේ මුණ්ඩ ආරක්ෂා ගැම්මක් හරි ගායි බලමු මොකද වෙන්නේ කියලා ඉන්න කට්ටිය එන දෙට්ට දන්නා සෙට් එකක් ඉන්න ගැම්ම ගම්මු අනිවාර්යයි ඕලේ ඉවරයි යාළුවනේ බීජල ඉවරයි අම්මා යාළුවනේ සුදු වැලි තියෙන තැනට ආවා ඒක අන්න පේන සුදු වැලි බේ සුදු පාට වැලි ඉතින් මෙයා ස්වභාවික වැලි පාට සුපිරි සුදු වැලි තියෙනවා දැන් අර ලින්ද තියෙන පොට අන්න ලීදක් තියෙනවා කියන්නේ මම දන්නෙත් නැහැ මේ මල්ලිය තියෙනවා අපි මෙන්න මේ ගහෙන් කජු කල්ලා තියෙනවා මේ කජු ගහ පේන ඇති මල් තියෙනවා දැන් මම උඩ නගලා වීඩියෝ කරේ ඔක නවත්තා ගාදිට මේක සුපිරි කැලයක් මේ මම ඉන්න ඕනේ නෑ කියන්න බා අපි ඇවිල්ලා තියෙන්නේ රක්ෂිතයකට ඇවිල්ලා තියෙන ගැම්මඩ ගැම්මත ඔන්න ඔය සුදු වැලිත් පෙන්නනවා හරි යාළුවනේ ගැම්මත් තමයි දැන් තියෙනවා අපිට මේ අපි මොකටද බං ආයි සුදු වැලි බාන්නේ නෑනේ ලිතම් බාන්නේ නේ මේ ගණින්ග යාළුවනේ අපි ලිතම් බාන්නේ මේ මල්ලි කියන ලිතක් තියෙනවා වගේ මම එලගිරි අපි මේක බැලලා එන්නද බා මොනරාගේ ඇවිල්ලා මොනරාගේ නෑ මේක ෂෙබඩගේ සුපිරි හරි මේ ලිදක් ඔය තියෙනවා කි මේ යටෙන් බැලලා හරි ගයි අපි වැටෙන් පන්ට හරි ගයිස් යාළුවනේ මේ මොකක් හරි වෙලා මේ මල්ලිට මේක දිවි කූඩුවක් වැටලා මට අනාතයිනි බං අපි එන්නේ කොහොමද බා එන්න නම් විදියක් තියෙනවා තව බලන්න මේ මල්ලි කියනවා මේ මල්ලිය දෙන්නම තමයි කියලා ලිදක් තියෙනවා මම ඇත්තටම යාළුවනේ මෙච්චර ගමේ ඉඳලා දන්නේ නැහැ ලිදක් තියෙනවා කියලා ඕකේ අපි පිටේ දෙන පොකුණක් කලින් ඔව් යාළුවනේ යාළුවනේ නාතල්ලයක් මුන් දුවයි යන කොහෙද බං දුවන්නේ යාළුවනේ ලිදක් තියෙනවා බඩු තියෙනවා යාළුවනේ බාන්න බෑ පේනවා කියලා හිතනවා කැමෙදි මේටි යාළුවනේ ලිදක් තියෙනවා රවුම් පේනවද අම්මට සිරි වෙනවා යාළුවනේ ඔය දමාවෙන් ඉඳන්කේ යාළුවනේ මේ බාන්න මේ ඔයාලා පේන මේ වලි යට වෙලා තියෙන ලිදා ඔයාලා පේනවා ඇති ඔයාලා ඉස්සර ගන්න බෑ මට පට්ට මහන්සි බා යාළුවනේ එන අපි දැන් අපි ආවේ අච්චාරු දාන්න කියලා ඒ ආසේ ලිදකුත් බලාගත්ත හරි යන් එනං අපි අයියෝ බං මේ බලහංගෝ යාළුවනේ මේ ආසේ මේකකුත් ගැලුණා බා ඕකෙදි නිදානයක් තියෙනවා පොත් මේක දාලා දියම් පුළුවන් න चैनल सब्सक्राइब करना होंगे ඔයින් ඉතින් මොනරා
ඒ සුපිරි ක්වොලිටි එක පේන මම බස් නැක පංගෝ. බෑ නෑ ඔබ ගණිතු ඉතින්. කතා කරමු එයාත් කතා කරමු. යනවා ඉතින් ගියා. හරි යාළුවනේ මං ඉන්නවා ලස්සනට. උඹලා වීරයා ඉන්නවා බෑ. පිස්සුද බෑ එම් මැරෙන්නේ නෑ බෑ. හරි යාළුවනේ මේ යම නෑ බෑ අතට මන්නම් කරේ නෑ. ආතල්ල එකෙක්ගේ අකට දින් කෝඩයක් අර අම්මට සිරි වෙනවා ඈ. යාළුවේ දිමි කූඩුවක් කඩා වෙන්න එකෙක්ගේ මම හිතුවේ නෑ මේ වගේ ආතල්ලයක් වෙයි කියලා. ඒක විපතක් උනේ ආතල්ලා. විපතල්ලේ වෙදිලා. උනේ hina වෙන්න. ඉනා වෙල්ලේ වා විපතල්ලුනේ මචං. ආතල්ලයක් කියලා හිතුවේ. ඒ කොයිද බං අම්මට ගැම්ම කාදරේ. එල ගිරි එහෙනම් අපිත් යම් මචං. දැන් අපි ගින් කෙලි මච්චාරුවක් හදමු. ආ යාළුවනේ අපි අත්තාරුවක් හදනවා. අපි සූතු බයිද දැන් ආයි යනවා ගෙදර. මේ හරියන්නේ නෑ බම් මේ දැන් විපතක් වෙනවා. ඉවරයක් නෑ විපත් වෙනවා ඉවරයක් නෑ. දැන් ගෙදර යනවා. අත්තාරුවක් දාමු අනිවාර්යෙන්. දානවා ඈ අත්තාරුවක් දානවා ගාන්න එපා. සෙට් එක දෙන්න. අම්මට ඉරමුසු දැකලා තියෙනවද? ඒ අමල්ල. යාළුවනේ මේ එක්කෙනෙක් නෑ. කවුද? ආ නෑ ඉන්නවා සෙට් එකේ ඉන්නවා. හරියන්නේ අපි යන් තක්කාල වීඩියෝ. තක්කලෙන්. දැන් අපි ගෙදරට ආවුලන්නේ. අපි ගෙදරට යනවා දැන්. ගෙදරට ගියා. බයි.